ඔය සමහර මිනිස්සු ඉන්නවා කිසි දෙයක් හරියට දන්නේ නැහැ. හරියට තියා කොහොමටවත් දන්නේ නැහැ. ඒ වුණාට කොයි වෙලේ බැලුවත් හොන්තටම දන්නවා වගේ කියවනවා. බැලුවොත් එයා නොදන්න තොරතුරක් නැහැ. එයා නොදන්න දෙයක් නැහැ. මේක අන්න ඒ වගේ ආච්චි අම්මෙක් ගැන කතාවක්. එක කාලයක හිටියා තමන්ගේ රටේ සතෙක්වත් බඩගින්න ඉන්න හොඳ නැහැ කියලා හිතපු රජ කෙනෙක්. අපේ රටේ ඉන්න එක්කෙනා නෙමෙයි. කාලයකට උඩදී එහෙම කෙනෙක් හිටියා. ඒ රජතුමා 12 මහා දන්සලක් දෙන්න පටන් ගත්තා. එයාට ඕන මිනිස්සුන්ට කෑම දෙන්න. මේ දන්සලෙන් තමයි මේ රටේ කන්න නැති මිනිස්සු ඔක්කොම කෑවේ සහ අද පිටින් කන්න ඕන ගෙදරින් කාලා ඇති වෙලා වගේ කියලා හිතුනාම කෑවෙත් මේකෙන්. හිඟන්නු කෑවෙත් මේකෙන්. නගරයට බඩු මුට්ටු ගන්න යන මිනිස්සුත් ඒකෙන් කාලා ගියා. එතකොට හිඟන්නු නගරේ ඉන්න සත්තු ඔක්කොටම කෑම දුන්නේ මේකෙන්. එක දවසක් ඔය මාලිගාව තියෙන මේ දන්සල තියෙන නගරේ කිට්ටුව පාඨශාලාවක තරුණ ශිෂ්‍යයන්ගේ විසිර යෑමේ උත්සවයක් තිබ්බා. රජතුමා හරි ආසයි ඉගෙන ගන්න තරුණ කොල්ලොන්ට. රටේ අනාගතේනේ. රජතුමා තීරණය කළා ඒගොල්ලන්ට කෑම වේලක් දෙන්න. 100 ගාණක් ශිෂ්‍යෝ හිටියා. මේ දන්සල සාමාන්‍ය විදිහටම වෙනදා වගේම සාමාන්‍ය විදිහට පැවැත්වෙන අතරේ අර තරුණ ශිෂ්‍යෝ 100 ගාණටත් එදා මෙතන කෑම වේලක් දෙනවා. වෙනදට වඩා විශේෂ හොද්දක් හැදුවා. මේ හොද්ද හදන්නේ එලිමහනේ. කෝකියා හොද්ද හැඳිගාමින් ඉන්න අතරේ ටිකක් ගියා ඇතුළට. ඒ වෙලාව බලලා උකුස්සෙක් යනවා අහස උඩින් ණයකුත් අල්ලගෙන. මේ ණයත් හොඳ ණයෙක් තපස් රකිමින් හිටපු හොඳ ණයෙක්. උකුස්සා යන්නේ යාගේ කෑම වේල අරන්. කොමාරි අර ණයා ඉන්නේ පණ ටික යන මොහොතේ. එයා බොහොම අමාරුවෙන් එයාගේ ඇඟේ තිබ්බ විස ටික පිට කරනවා. ඒ විස ටික එළියට එනකොටම ගිහලා වැටෙනවා අර ශිෂ්‍යෝ වෙනුවෙන් හැඳි ගාපු හොද්දේ. උන දෙය කියන්න ඕනේ නෑනේ. ශිෂ්‍යෝ 100 ගාණක් මැරෙනවා. දැන් මේ අතරේ මේ සිද්ධිය වෙන අතරේ මෙතන හිටපු රජතුමාට කොහොමත් කැමති නැති හේවායෙක් ඉන්නවා. ඒ හේවාය යන ගමන් දන්සලට හැරෙන තැන පාරේ ගෙදර ආච්චිත් එක්ක කියනවා මන්නම් හිතන්නේ අපේ රජතුමා බිලි පූජාවක් දෙන්නේ නැත්තේ. ඔය රජවරුන්ගේ ආයුෂ වැඩි කරගන්න තරුණ අය බිල්ලට දෙන්න ඕනලුනේ. දන්සලේ මුවාවෙන් කෑම ටිකක් දීලා මරලා දැම්මම බිලි පූජාව සම්පූර්ණයි. මට නම් හිතෙන්නෙම උනේ ඕක කියලා. දැන් ඕනම පාපයක් ලෝකපාලක දෙවියෝ ගණන් බලනවනේ. හරියට ලියනවා පොතක. දැන් ලෝකපාලක දෙවියන්ටත් ඉන්නවා ලියන මහත්තයෙක්. ලියන මහත්තයා දෙවියෝ. ලියන මහත්තයා දෙවියන්ට හරි ප්‍රශ්නයක්. දැන් මේ ශිෂ්‍යෝ 100 ගාණක් තරුණයෝ කියමුකෝ. තරුණයෝ 100 ගාණක් මැරුණු පාපය දාන්නේ කාගේ නමටද? සාමාන්‍යයෙන් ලියන මහත්තයා දෙවියෝ හිස්තැන් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ පව හිස්තැනක් තියෙනවා. මාසයකට සැරයක් එනවනේ ලෝකපාලක දෙවියෝ හරිද බලන්න ගණන් පොත් ටික. හිස්තැනක් තියෙනවා. ලියන මහත්තයා දෙවියෝ මොකද මේ හිස්තැන? හරි වැඩේනේ දෙයියනේ. ඔයක කාගේ නමටද දාන්නේ? රජතුමා බලනවා සිද්ධිය දිහා අතීතයට ගිහිල්ලා ප්‍රශ්නයක් තමයි. ලියන මහත්තයා දෙයියෝ අහනවා දෙයියනේ ඔය රජතුමාගේ නමට දාමුද? කොහමද රජතුමානේ දන්සල දුන්නේ? ලෝකපාලක දෙවියෝ අහනවා එහෙම කරන්නේ කොහොමද? මේ මිනිස්සු සත්භාවයෙන් කරපු වැඩේ. එහෙනම් කෝකියාගේ නමට දාමු. කොහොමත් එයා පරිස්සමෙන් උයන්න තිබ්බනේ. මේ මිනිස්සයා මොනවද දන්නවටද? මේ මිනිස්සුත් සත්භාවයෙන් කරපු වැඩේ. ඒතර ලියන මහත්තයා දෙයියෝ කියනවා එහෙනම් ඉතින් ණයාට දාමු. එයාගෙන විස. ඒ ණයා මොනවද දන්නවටද? ඌ මේ පණ යන ගමන් විස ටික මුදා හැරියා විතරයි. එහෙනම් ඉතින් උකුස්සටවත් දාමු. මට මේක ලියලා ඉවරයක් කරන්න ඕන. ලෝකපාලක දෙවියෝ කියනවා උකුස්සට දාන්නේ කොහොමද? එයා යාගේ කෑම වේල අරන් ගියා සතෙක්නේ. දැන් කාටද මේක දාන්නේ? ලෝකපාලක දෙවියන්ට සද්ද දානවා ලියන මහත්තයා දෙවියෝ. ඔය සම්බන්ධීකරණ ලේකම්ලා මාධ්‍ය ලේකම්ලා ඔය ලේකම්ලා ඕමයි. ඇමතිලාට සද්ද දානවා. ජනාධිපතිලාට රජවරුන්ට සද්ද දානවා. මේ ලියන මහත්තයා දෙවියොත් එහෙමයි. ඉතින් දැන්
බලනවා ලෝකපාලක දෙයියෝ ලෝකෙ දිහා. දන්සලේ තත්ත්වය කොහොමද? දන්සලේ උයන්න කෝකියෝ බලාගෙන ඉන්නවා. ටිකක් කෑම හදලත් තියෙනවා. හැබැයි වෙනද වගේ මිනිස්සු ඒ දන්සලෙන් කෑම කන්න යන්නේ නැහැ. මේ නගරේ බඩගින්නේ ඉන්න මිනිස්සුත් ඉන්නවා. මේ රටේ බඩගින්නේ ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒත් අර දන්සලෙන් කෑම කන්න යන්නේ නැහැ. ලෝකපාලක දෙයියන්ටත් හරි දුකයි මේ දන්සලට වෙලා තියෙන දේ ගැන. ඔන්න දැන් ලෝකපාලක දෙවියෝ දැන් බලාගෙන ඉන්නකොට අර දන්සලට හැරෙන පාරේ තියෙන ආච්චියම්මගේ ගේ තියෙන්නේ. අන්න එතනින් එනවා තරුණ සාදුවරු. ඒ කියන්නේ උපාසකවරු. එහෙම කියන්නත් බෑනේ. ඒගොල්ලෝ ඇවිල්ලා තරුණ උපාසකවරු කියලා අපි කියමුකෝ. තරුණ උපාසකවරු කණ්ඩායමක්. මේගොල්ලෝ මේ ගම මැදින් යනකොට මේ රට මැදින් යනකොට හැමදාම මේ රජුරුවන්ගේ දන්සලෙන් තමයි කෑම කාලා යන්නේ. අවුරුද්දකට වතාවක් ඒගොල්ලෝ මෙතනින් යනවා. දැන් මේගොල්ලෝ දවස් දෙක තුනකින් හරි කෑමක් කාලත් නැහැ. දැන් මෙයාලා යන්නේ රජතුමාගේ දන්සලෙන් කන්න. දැන් අර පාරෙන් හැරෙනකොට අර ආච්චියම්මා කොහෙද දන්නේ මේ තරුණ උපාසක මහත්තුරු යන්නේ? එක උපාසක මහත්තයෙක් නැවතිලා කියනවා ආච්චියම්මේ අපි යනවා රජතුමාගේ දන්සලට. අපි හැමදාම මේ ගම මැදින් යනකොට මේ රට මැදින් යනකොට එතනින් තමයි කාලා යන්නේ. දවස් 3කින් විතර හරි හැමං කෑමක් නැහැ. වෙනදට නම් මේ හරියෙන් යනකොට දන්සලේ කෑම සුවඳ එනවා. අද තාම සුවඳක් නැහැ. මොකද දන්නේ නේද? ඉස්සර වගේ ඉතින් දැන් කෑම හැදෙන්නේ නෑනේ. එක උපාසකෙක් අහනවා ඇයි ආච්චියම්මේ? දන්නේ නැති ඉතින් ඔය අපේ රජතුමා ආයුෂ වැඩි කරගන්න කියලා කාලෙන් කාලෙට බිලි පූජා දෙනවනේ. දන්නේ නැද්ද අර අහවල් දවසේ අර අහවල් පාඨශාලාවේ තරුණ ශිෂ්‍යෝ 100 ගාණක් මැරුණා රජතුමාගේ දන්සලෙන් කාලා. මිනිස්සු නම් කියන්නේ ඉතින් ඔය බිලි පූජාවක් වෙන්නේ නැති කියලා. අර උපාසකවරු ටික නතර වෙලා කතා කරනවා. එකිනෙකා අතරේ කතා කරගන්නවා. ආච්චියම්මා ඉතින් අතින් පයින් වැඩ දාලා ලොකු විස්තරයක් කියනවා. ඒක අහපු උපාසකවරු තීරණය කරනවා දන්සලෙන් කන්නේ නැතුව ආපහු යන්න. තව දවස් 2ක් යනවා ඒගොල්ලන්ට ආයේ හරි හමන් කෑමක් හම්බෙන්න. ඒත් ඒගොල්ලෝ බඩගින්න එතනින් යනවා. ලෝකපාලක දෙවියෝ බලාගෙන ඉන්නවා දැන්. තව ටිකකින් එතනින් එනවා බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. අර ආච්චියම්මා කොහෙද මේ දෙන්න යන්නේ? අර පිරිමි කෙනා කියනවා මේ අපේ උන්දට බබෙක් හම්බ වෙන්නනේ ආච්චියම්මේ. මෙයාට මේ රජතුමාගේ දන්සලෙන් කෑම කන්න හිතිලා අපි බොහොම දුර ඉඳන් එන්නේ. රජතුමාගේ දන්සලෙන් කන්නම හුඟක් දුර ඉඳන් එන්නේ. ඉපදෙන්න ඉන්න ළමයාට ඉපදෙන්න කලින්ම මැරෙන්න තියනවද කවුද දන්නේ? අපේ රජතුමා විශ්වාස කරලා ඒ දන්සලෙන් කෑම කන්න හිතේ නැත්තම් මේ ආච්චියම්මා අර එයා කලින් අයට කිව්වටත් වඩා බරපතල විදිහට එයා හිතින් හිතාගත්ත විස්තරය කියනවා. අර බඩදරු අම්මා S2 කඳුළු වැටෙද්දි යන්න යනවා. එයාට මේ රජතුමාගේ දන්සලෙන් කන්නම ආසයි. ඒත් ඉතින් බබාගේ තාත්තා කැමති නෑ ඒ දන්සලෙන් මෙයාට කෑම අරන් දෙන්න. අර ආච්චියම්මා දැන් දන්සල පැත්ත බලාගෙන හිතනවා බලමුකෝ කවදා වෙනකන් දන්සල් දෙයිද කියලා. මට පේන්න බෑ ওই රජතුමා. මේ ගෑණියකෝ කියලා දැන් බලාගෙන ඉන්නවා ලෝකපාලක දෙයියෝ. ලියන මහත්තයා දෙයියෝ කරදර කරනවා. අනේ මේ කාගේ හරි නමක් කියන්න අනේ මෙන්න මේක ලියලා ඉවරයක් කරන්න. ඔන්න ඔය පව දාපන් ලියන මහත්තයා දෙයියෝ ආන් අර නාකි ආච්චිට නොදන්න ලබ්බවල් කියවනවා. අර 100 ගාණක් තරුණ ශිෂ්‍යෝ මැරෙන පාපේ ඒක අර ආච්චියම්මගේ account එකට ලියන. විහිළුවක් වගේ පෙනුනට දැනුනට අපි ඔක්කොම hina වුණාට ඔය වගේ නොදන්න කෙහෙල් මල් කියලා
අනුන්ගේ පවුත් එක්ක අපේ account එකට දාගත් අවස්ථා අපේ ජීවිතවලත් කොච්චරක් තියෙනවද දන්නේ නැහැ. හරියටම නොදන්න හිතලු කියන්න යන්න හොඳ නැහැ. අර දන්සල කඩාකප්පල් කරපු මුළු පාපයම ඔය මං කියන්නේ ශිෂ්‍යෝ මරණු පාපය දෙවියන් මේ ආච්චිගේ නමට ලිව්වත් නැතත් අර දන්සල කඩාකප්පල් කරපු පාපය අනිවාර්යයෙන්ම එයාගේ නමට යනවනේ. එක එක්කෙනා කිව්ව දේවල්වත් Tamanට හිතුණ දේවල්වත් හිතුමන අපිට ඔහෙ කියන්න යන්න හොඳ නෑ කියලා කියන්න තමයි ඔය කතාව කියන්නේ. කතාවෙන් යමක් එකතු වෙන්නේ නැති කියලා හිතෙනවා. කතන්දර කියලා කියන්නේ ඉතින් පාඩම් එකතු වෙන්න ඕන යමක් එකතු වෙන්න ඕන දේවල් නෙමෙයිනේ. මම මට හිතෙන කතා කියනවා. හොඳයි කියලා හිතුනොත් ඊළඟ කතාවත් අහන්න එන්න. මං ඉතින් බලන් ඉන්නවා එනකන්. ඔයාලා ආවත් නාවත් මං කතා කියනවා. මොකද කතා කියන එක මගේ සතුටයි. ගිහින් එන්න. තව කතාවකින් හම්බෙමු.